අයිබෝන් යාළුවනේ ඔන්න මම අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා ඔයගොල්ලන්ට අද කියලා දෙන්න හදන්නේ ඇල්ගී වතුරෙන් කොහොමද මොයිනා ඩැෆ්නියා ඉතාමත් පහසුවෙන් හදාගන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා මේ මගේ මේ channel එක පුංචි channel එක subscribe කරන්න කියලා. ඒ වගේම තවත් යාළුවෙකුට බලන්න හොඳයි කියලා හිතනවනම් මේක share කරන්න, like කරන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. මම දැනට දාපු හැම ප්‍රශ්නයකටම මම දන්න විදිහට මේ සජීවී සත්ව ආහාර කොහොමද හදාගන්නේ කියලා මම හැම කෙනෙකුටම කමෙන්ට් කරලා උත්තර දීලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් ඒ වගේම උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එකට යන්න කලින් කියන්න දෙයක් තියෙනවා. මේ ඇල්ගී කියලා කියන්නේ සමහර ගෙවල් වල මේ වීදුරු ටැංකිය අවුවට වීදුරු විතරක් කොළ පාටලා තියෙනවා. වතුර කොළ පාට නැහැ. ඒව නෙමෙයි කොළ පාට වෙච්ච වතුර වලින් තමයි මේ වැඩේ කරන්න පුළුවන්. ගොඩක් අය ඉතින් මාළු හදනන් දන්නවා ඇල්ගී වතුර කියන්නේ මෙච්චර විස්තර කියන්න ඕනේ නැහැ. මේ මාළු හදන වැඩේට මේ අලුතෙන් ඇවිල්ලා ගොඩක් දුබල පුතාලා. අන්න ඒගොල්ලන්ට දැනගන්න තමයි මේ ආධුනිකයන්ට දැනගන්න තමයි මේ විස්තර කිව්වේ. විශේෂයෙන් මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ සමහරුන්ට ගොම වලින් මොයින ඩැෆ්නි හදා ගන්න අමාරුයි කිව්වා. සමහරුන්ට ඉස්තාල හදා ගන්න අමාරුයි කිව්වා. ඉතින් ඒ හැම විදිහකටම හදා ගන්න අමාරුයි කියපුවාට සරලම ලේසිම පහසුම ක්‍රමයක් තමයි මේක. ඔයාලට ඕන කරන්නේ ඇල්ගී වතුර ටිකක් සහ මොයින හරි ඩැෆ්නි හරි සාම්පල්යක් විතරයි. කාගේ හරි යාළුවෙක්ගෙන් ගාව තියෙනවා නම් සත්තු 4-5 දිනක් හිටියත් මේ වැඩේ කරගන්න පුළුවන් ඇල්ගී වතුර පාවිච්චි කරලා. ඉතාමත් පහසුවෙන් හදා ගන්න පුළුවන් මේ මොයින ඩැෆ්නියා දෙකම. එහෙනම් ඔයගොල්ලන්ට මෙච්චර දවසක් කරදරයක් වෙච්ච ඇල්ගී භාවිතා කරලා ප්‍රයෝජනයක් ගන්න ක්‍රමය බලමු කොහොමද කියලා. මෙන්න මේ තියෙන්නේ ඇල්ගී වතුර තියෙන ටැංකියක්. දැන් මේ ටැංකියට හැබැයි ටයර් එකක් තියෙනවා. මේ ඒකේ තියෙන්නේ සාමාන්‍ය හොඳ පිරිසිදු වතුර. ඉන්න මම ඒකත් පෙන්නන්නම්. මේ ටැංකියේ තියෙන කොළ පාට වතුර මෙන්න මේ තියෙන්නේ හොඳ වතුර තියෙන්නේ. ඒකේ ඇල්ගී නෑ. මේ ඇල්ගී කියන්නේ පුංචි සතෙක්. අපේ ඇහැට පේන්නේ සම්මීක්ෂකෙන් බලා ගන්න පුළුවන් තරම් සතෙක්. මේක මේ තද කොළ පාට වතුර තිබුණේ හැබැයි මේ පහුගිය දවස්වල දිගට වහින වැස්ස නිසා දැන් වතුර ටිකක් මේ ලා කොළ පාටලා තියෙන. මොකද වැහි වතුර පිරෙනකොට ඇල්ගී වතුර ටික ටික මේ ටැංකියෙන් ඉවතට යන එක පැත්තක් ඇල්ල තියෙන ටැංකියේ. ඒ නිසා මේකෙත් ඉන්නේ මේ සතෙක්. ඇල්ගී කියන්නේ සතෙක්. ඉතින් ඒ නිසා මේ චූටි සතාව තමයි ආහාරයට ගන්නේ මොයින ඩැෆ්නියා දෙකොල්ලොම. ඒ වර්ගන තමයි ඒගොල්ලෝ මේ හැදෙන්නේ. මේකට අමතර ආහාර මාළු කෑම එහෙම නැත්නම් මේ ගොම ඊස්ට් මුකුත් දාන්න ඕනේ නැහැ. ඇල්ගී විතරයි ඕන. මෙන්න මේ ප්ලාස්ටික් බෝතලෙට අපි ගන්න මෙන්න මේ වගේ ඇල්ගී වතුර පේනවනේ කොළ පාට. මේක ලා කොළ පාටයි දැන් නැත්නම් මේ සද්ද කොළ පාට තිබුණේ මේ වැස්ස නිසා තමයි මේ ලා කොළ පාටලා තින්නේ. මෙන්න මේකට අපි දැන් දාගන්න ඕන මොයින සාම්පල් එකක්. මොයින සාම්පල් එකක් ගන්න යන් අපේ මොයින ටැංකියට. මෙන්න මේ තියෙන්නේ අපේ මොයින ටැංකිය. අපේ මොයින ටැංකියේ පේනව නේද නෙට් හවුස් එක ඇතුලේ තියෙන කව එකයි මේක කඳුරු ගතිය තියෙන්නේ. මේ ෆෝන් එකේ ලයිට් එක ගහලා තමයි පේන්නේ. මේ ඉන්නේ මොයින. පේනව නේද ඔය මොයින හෙට මෙහෙට දුවනවා. මේකෙන් මම ගොඩක් ගන්න නැහැ. පුංචි ප්‍රමාණයක් ගන්නෙ. මේ ඉන්නේ. මෙන්න මේ ප්‍රමාණය පේනවද? පේන්නේ නැද්ද? පේන්නේ නැත්තම් මම මේක වතුරේකට දාලි වෙලා පොඩ්ඩක් පෙන්නන්නම්. අන්න දැන් පේනව නේද? ඔන්න තා චුට්ටක් ලොකු කරලාත් පෙන්නන්න පුළුවන් වෙයි. මෙන්න මේ ඉන්නේ. ඔන්න මේ පුංචි ප්‍රමාණය තමයි මම අපේ අර ඇල්ගී වතුර ගත්ත ටිකක් ලොකු බෝතලයකට දාන්නේ. මෙන්න මෙහෙම අරන් ගිහලා මෙන්න මෙහෙම මේ විදියට අපි ගොට්ට මේක ඇතුළට දාලා අර මොයින ටික මොයින සාම්පල් එක මෙන්න මේකට දානවා. ඊට පස්සේ මේකේ කට ගැට ගහලා අරන් තියන්න තමයි තියෙන්නේ. දැන් අපි ඊළඟට ගමු. තවත් ටිකක් පොඩි බෝතලයක් තියෙනවා. ඒකටත් අපි ඇල්ගී වතුරයක් ගමු මේ ටැංකියෙම. මේ දියගෝවා තියෙනවා. දියගෝවා ටික එහාට මෙහාට කරලා මෙන්න මේ විදියට තවත් වතුර එකක් ගන්නවා අපි මේ ටිකක් පොඩි බෝතලයකට. සාමාන්‍යයෙන් ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි මොයින එකට ලොකු බෝතලයක් අරන් ඩැෆ්නි එකට පොඩි බෝතලයක් ගත්තේ කියලා. ඒකට පුංචි හේතුවක් තියෙනවා. ඒකත් මම ඉස්සරහට කියන්නම්. දැන් ඔන්න අපි මේ බෝතලයට දාගන්න ඕන ඩැෆ්නියා සාම්පල් එකක්. මෙන්න අපේ ඩැෆ්නියා ටැංකිය. ඩැෆ්නියා ටැංකියේ පේනව නේද මේ ඩැෆ්නියා හෙට මෙහෙට දුවනවා. මේකනොත් ගන්න බොහොම පුංචි ප්‍රමාණයක්. මේකෙන් ගොඩක් ගන්න පුළුවන්. ගොඩක් කරන් දැම්ම නම් මේ ඉක්මනට මේකට දැන් මට මේ අර ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා මෙන්න මේ පුංචි ප්‍රමාණය තමයි ගන්නෙ. පේනවනේ. සාමාන්‍ය සත්තු 20ක් වගේ ඒ වගේ ඇතිනේ. ඒ වගේ ප්‍රමාණයක් ඉන්නවා. මෙන්න මේ සත්තු ටික අරගෙන අපි මේක ඉතින් අර මේ ගොඩක් නැති හින්දා මේ ගසලා මං ඇතුළට දාගන්න තමයි මේ බැලුවේ. මොකද ගොඩට ඇතුළට දාන්න අමාරුයි වගේ. ඒ නිසා වන්ද මේ මෙන්න මේ පොඩි ප්‍රමාණය අන්න මෙහෙම ගසලා අපි බෝතල ඇතුළට දාගන්න. බලමු ඉතින් ගොට්ටත් ඕන නම් දෙකට නවල වගේ පොඩ්ඩක් දාන්න පුළුවන් වෙයි ඇතුළට.
ඔන්න අපි ගොට්ටත් මේ විදියට දාලා දැන් ඔන්න මේක හිටපු ඩැෆ්නියා ටික සත්තු ටිකක් දැම්ම දැන් දාලා බෝතල් දෙකම මේ රෙදි කැල්ලකින් වහලා තියන්න ඕනේ නැත්නම් ඉතින් අපිට මදුරු වෙනවනේ ටක් ගාලා මදුරු කීටෝ ඇවිල්ලා බිත්තර දානවා ඒ නිසා මේ වහලා තිවිච්ච කොන දවස් එකමාරකට පස්සේ අපි බලමු දැන් මේකේ මොයින ඉන්නවද කියලා මේ අපි මොයින දාගත්තු ටැංකිය දවස් එකමාරකට පස්සේ මේ අපි වෙන ෆෝන් එක ටෝච් එකක් ගහලා උඩින් බලමු මොකද මේ ලයිට් එළියටනේ මේගොල්ලෝ එන්නේ මොයින ඩැෆ්නියා දෙකම ඔන්න දැන් ඔයාලට පේනව නේද චුට්ටක් එහෙම් මෙන් එනවා කට්ටිය ලයිට් එකට. දැන් මේකේ වැඩේ තියෙන මේ ඔයාලට පේනවා මේ චුට්ටක් ලොකු සුදු ඩොට් ඩොට් තියෙන අර අපි දාපු මවුසත්තු තමයි ඒ ඉන්නේ. ඊට පස්සේ හදිච්ච පැටවු තමයි අයින් ඉන්නේ. දැන් අපි බලමු ඩැෆ්නියා ටැංකිය කොහොමද කියලා. ඩැෆ්නියා බෝතලේ. ඔයාලට වෙනසක් පේනව නේද? අපි මේකට දාපු කොළ පාට වතුර කො කොළ පාට යටි ටිකක් තියෙනවා මේ ඔන්න දැන් මේකේ ඩැෆ්නියා හැදෙන්නේ පේනවනේ. අපි දාපු ප්‍රමාණයට වැඩි ඩැෆ්නියා මේකේ ඉන්නවනේ. මොයිනට වැඩි ඩැෆ්නියා ලොකු නිසා ඒගොල්ලෝ ඉක්මනට ආහාරයට අරගෙන තියෙනවා මේ ඇල්ගි. ඒ නිසා තමයි මේ වතුර කහ පාට වෙලා වගේ තියෙන්නේ. අපි දැන් බලමු දවස් දෙකමාරකට පස්සේ කොහොමද තත්ත්වය කියලා. මෙන්න අපේ මොයින බෝතලේ ඔන්න බලමු. දැන් අර හිටපු තත්ත්වයට වැඩි සත්තු කොටක් වැඩි වෙලා ඉන්නවා පේනව නේද? ඔන්න මේ ඇල්ගි ආහාරයට අරගෙන මේගොල්ලෝ හැදිලා. ඔය මොයින පැටවු ඔය හැමතැනම පැටවුත් ඉන්න ලොකු අයත් ඉන්නවා. එහෙ මෙහෙ දුවන්නේ. ඉතින් මේකට මේ ලොකු භාජන ඕනේ මේ වගේ බෝතල් දෙක හදා ගන්නත් පුළුවන් මේ මම විශේෂයෙන්ම මේක මේ පෙන්නුවෙත් ඒකයි. ගොඩක් අය අහනවා මේ පොඩි ඒවා හදා ගන්න පුළුවන්ද කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ පුළුවන්. ඒ නිසා තමයි මම මේ පොඩි භාජන දෙක ගත්තේ. හැබැයි ලොකු ටැංකියක ඇල්ගි වතුර තියෙනවා නම් ඒකට සාම්පල්යක් දැම්මත් මේටත් වැඩිය හොඳට ගොඩාක් හැදෙනවා. මේ හදලා ඇල්ගි විනාශ අයින් කළාම දෙනවා. ඊට පස්සේ ඔයාලට ඇල්ගි ටැංකිය කරදරයක් නම් ඒක සුද්ධ කරගන්නත් මේ ඩැෆ්නියා පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමයට තමයි ඉතින් මේ මොයින ඩැෆ්නියා දෙකම හදාගන්නේ. ඇල්ගි පාවිච්චි කළා මම හිතන්නේ මම සරලව කිව්වා. ඉතින් ඕගොල්ලන්ට තේරෙන්න නොතේරෙන දේවල් තියෙනවා නම් මේ මොනවා ප්‍රශ්නයක් තියෙනොත් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් මම උත්තර දෙන්නම්. තව ඕනනම් පුළුවන් මට මේ බෝතල් දෙක එළියට අරගෙන කොහොමද මේ වතුර වල පාටේ වෙනස ඕගොල්ලන්ට කොයි වගේද කියලා පෙන්වන්නත් පුළුවන්. මෙන්න මේ දැන් අපි මේක එළියට අරගෙන එළියෙන් තියලා බලමු. පේනව නේද? අර තිවිච්ච කොළ පාට දෙකේම අඩු වෙලා නේද? මොයින එකේ නම් තාම ගොඩක් තියෙනවා. මොකද මේගොල්ලෝ පුංචි පැටවු නිසා පුංචි නිසා ප්‍රමාණයෙන් ඒ නිසා තව දවස් දෙකක් යනකොට මේ වතුර එකත් මේ වගේම වෙනවා. ඒ වුණාම ඉතින් ආයි ඕනනම් මේ වතුර එක අයින් කළා මේ ආයි ඇල්ගි වතුර එකක් දාලා හදා ගන්න පුළුවන්. ඔන්න මම තව මේ කලින් අපි මෙන්න මේ තමයි අපි කලින් දාපු පාට. දැන් පේනවනේ මේ වෙනස කොයි වගේද කියලා. ඉතින් ඔයගොල්ලන්ට ඉතාමත්ම පහසුවෙන් හදා ගන්න පුළුවන් මේක. ඇල්ගි වතුර තියෙන අය උත්සාහ කරලා බලන්න මේ මම දැන් මේ ඉතුරු වෙච්ච ගත්ත ඇල්ගි අලුත් වතුර එක මේකට මේ දෙකට දානවා. සමහර මේ ෆාම් වල ඇල්ගි බෝකල් ඉවරලා මේ හදා ගන්නවා මේ විදිහට. එහෙනම් ඉතින් වීඩියෝ එක අදට අවසానයි. ඔයගොල්ලෝ ඔක්කොටම සුබ දවසක් වේවා.